හරි පුතාලා අපි එහෙනම් පේපර් එක සාකච්ඡා කරමු. මම මේ පේපර් එකේ මේ කොටස් ටික දීලා තිබුණා. එතකොට මම චුට්ටක් JFT පේපර් එක ගැන කතා කරන්න. මම දන්නේ නැහැ ඊ දරුවෝ ටික නැත්තේ කියලාද වැඩද කියන එක. මොකද පේපර්ස් කරන්න ඕන කියලා කියපු අය ගොඩාක් හිටියා. ඒත් මම කිව්වේ ස්ටඩි ප්ලෑන් එකෙත් ගොඩ දෙනෙක් රියැක්ට් කරන්නේ නැහැ. ඊළඟට මේ වැඩේ කරන්නෙත් නැහැ. ඒ නිසා පේපර්ස් කරන්න නැතුව පාඩම් කරන්න නැතුව එකපාරටම එක්සෑම් එක පාස් වෙන්න බෑ අපිට. ඒ කොටස් දෙකම අපි ළඟ තියෙන්න ඕනේ. පේපර්ස් කරන්නත් ඕනේ. ඒ වගේම තමයි පාඩම් කරන්නත් ඕනේ. ගොඩාක් පාඩම් කරලා පේපර්ස් නොකර හිටියත් වැඩක් නැහැ. පේපර් කරන්න try කරනවා කිසි දෙයක් පාඩම් කළා නැති වෙන්නත් බෑ. දෙකම සමබරව තියෙන්න ඕනේ. හරි. අපි අංක පුතාලා JFT පේපර් එක ගන්නකොට පේපර් එකේ ප්‍රධාන කොටස් 4ක් තියෙනවා. section 1, section 2, section 3 සහ section 4 කියලා ප්‍රධාන කොටස් 4ක් තියෙනවා. ඔය පේපර් 4ටම ඔය කොටස් 4ෙම දල වශයෙන් ප්‍රශ්න 50ක් විතර තියෙනවා. මේක CBT ටෙස්ට් එකක්, කම්පියුටර් බේස් ටෙස්ට් එකක් නිසා කම්පියුටර් එකක උත්තර ක්ලික් කරන්න තමයි එන්නේ. සම්පූර්ණ ප්‍රශ්න 50ක් වුණාට වෙලාව හම්බෙන්නේ විනාඩි 60ක කාලයක් හම්බෙනවා. ඒ වගේම තමයි එක උත්තරයක් ක්ලික් කරන්න. ඒ කියන්නේ එකකට નિયમિત වෙලාව විනාඩි ප්‍රමාණයක් නැහැ. හැබැයි එකක් උත්තරයක් තේරුවට පස්සේ ආපහු ඒ කියන්නේ ඉස්සරහට දැන් හිතන්නකෝ අපි පස්වෙනි ප්‍රශ්නේ කරනකොට ආයේ පළවෙනි ප්‍රශ්නෙට ගිහිල්ලා හරිද කියලා බලන්න වෙන්නේ නැහැ අපිට. එහෙම කරන්න බෑ. ඒ නිසා අර ඒ කරන වෙලාවේ අපි ඒක හරියට කරන්න ඕන. JFT පේපර් එකේ තියෙන එක හොඳක් තමයි JFT පේපර් එකේ ලිස්නින් එක දෙපාරක් ප්ලේ වෙනවා. ලිස්නින් එක දෙපාරක් ප්ලේ වෙනවා. ඒක තමයි ඒකේ තියෙන එක විශේෂිත හොඳක් විදිහට මම දකින්නේ. හරිද පුතාලා? හරි. එහෙනම් අපි යන්න හදන්නේ අද දවසේ අපේ වැඩේට. මට විනාඩියක් දෙන්න පුතාලා. අපි යමු මෙන්න මේ සෙක්ෂන් 1 එකට. සෙක්ෂන් 1 එකේදී කියලා තියෙන්නේ පුතාලා අපිට සෙක්ෂන් 1 එකේදී නිතරම තියෙන්නේ පුතාලා මේ ඔයාලට ඉංග්‍රීසි පුළුවන් නම් මේකේ ඉංග්‍රීසි වලින් උඩින් තියෙනවා. මෙතන මේ හින්දි වගේ තියෙන එකක් තියෙනවානේ. ඒක වෙනුවට තියෙන්නේ පුතාලා පේපර් එකේ ජපන් වලින් තමයි තියෙන්නේ. ජපනුයි ඉංග්‍රීසි වලින් තමයි මේක තියෙන්නේ. ඒ නිසා choose the word which is not related. ඒ කියන්නේ අදාළ නොවන වචනය තෝරන්න තමයි තියෙන්නේ. ඕක ජපන් වලිනුත් තියෙනවා. 自己紹介をします。自己紹介をします。自己紹介をしますකියලා කියන්නේ自己紹介එක කරනවා.自己紹介එක කරනකොට අපිට අදාළ වෙන වචන තමයි මොනවාද? ඕන නැති එකනේ අහන්නේ. නමය කියලා කියන්නේ නම. සිගොතෝ කියලා කියන්නේ රැකියාව. තෙන්කි කාලගුණය. ශුෂින් කියන්නේ කොහෙද ජීවත් වෙලා ඉන්නේ කියන එක. මට ඉක්මනට උත්තරේ එවන්න පුතාලා. මට ඉක්මනටそうですね. අපි සාමාන්‍ය උත්තරයට ගන්න නම කියනවා, රැකියාව කියනවා. අපි දොකුණු සුසින්නේ කොහෙද පදිංචිය කියලා අපි කියනවා. ඊළඟට තෙන්කි කාලගුණය කියන එක අපි කියනවා. උත්තරේ තමයි B. අපි යනවා ඊළඟ එකට not related එක තමයි මේකෙත් අහන්නේ. ශුමිවා දොකුෂෝ දෙස්. ශුමිවා දොකුෂෝ දෙස්. විනෝදාංශය පොත් කියවීම වේ. හොන් පොත්, ශෝසෙත්සු නවකතා, කයිෂයින් සමාගම් සේවකයා, ජෂි සඟරාව. උත්තරේ D. උත්තරේ D. මේකෙත් not related අහන්නේ. වතාශිවා කියෝදායිගා ඉමස්. මට සහෝදරයන් ඉන්නවා. සහෝදර සහෝදරියන් ඉන්නවා. අනී කියන්නේ අයියා, ඉමෝතෝ කියන්නේ නංගි, ඔතෝතෝ කියන්නේ මල්ලි, ඔබා කියලා කියන්නේ නැන්දා. උත්තරේ තමයි D නැන්දා. උත්තරේ තමයි D නැන්දා. ඊට පස්සේ අපි යනවා පුතාලා ඊළඟ එකට. මේකෙත් not related කියන එක තමයි අහන්නේ. ශිසෙන් ගා සුකි දෙස්. ශිසෙන් ගා සුකි දෙස්. ශිසෙන් කියලා කියන්නේ පුතාලා ස්වභාව සෞන්දර්යයට. ශිසෙන් ගා සුකි දෙස් කිව්වොත් ස්වභාව සෞන්දර්යයට කැමති. කී කියලා කියන්නේ ගස්, උමි කියලා කියන්නේ මුහුද, කවා කියලා කියන්නේ ගඟ, මචි කියන්නේ නගරය. එහෙනම් මෙතන ස්වභාව සෞන්දර්ය nature වලට අයිති වෙන්නේ නැත්තේ මචි. උත්තරාංකය D. Choose the correct word. What kind of person he, she කියලා අහනවා. 他の人のことをよく心配したり、手伝ったりします。
හොකනෝ හිතෝනෝ කොතෝ වෙන කට්ටියගේ දේවල් ගැන යොකු ශිම්පයි ශිතරි හොඳට කල්පනා කරනවලු හොඳටම දුක් වෙනවලු තෙත්ස දත්තරි සිමස් උදව්ත් කරනවලු නනි නනි හිතෝ දෙස් මොන වගේ කෙනෙක්ද මජ්ජිමේ කියන්නේ උනන්දු බුද්ධිමත් යසාශී කියන්නේ කාරුණික ශිසුකා කියන්නේ නිශ්ශබ්ද කෙන්කෝ කියලා කියන්නේ සෞඛ්‍යමත් එහෙනම් එයා යසාශී හිතෝ දෙස් නේ යසාශී උත්තරංකය B correct word එක යොකු බෙන්කියෝ යා ශිගොතෝ ඔශිමස් හොඳට රැකියාව කරනවා ශුකුදායියා යකුසොකු ඕ වසුරේ මසෙන් ගෙදරදි තියෙන වැඩ සහ පොරොන්දු එයා අමතක කරන්නේ නැහැ නනි නනිනා හිතෝ දෙස් මොන වගේ කෙනෙක්ද මජිමෙන බුද්ධිමත් තෘප්තිමත් උනන්දු ශිසුකන නිහඬ යසශී කාරුණික කෙන්කෝනා සෞඛ්‍යමත් එයා මජිමෙනක් නේද පුතා උනන්දු කෙනෙක් හරිම බුද්ධිමත් කෙනෙක් නේද හොඳට වැඩ කරනවා හොඳට රැකියාව කරනවා ගෙදර වැඩ අමතක කරන්නේ නැහැ උත්තරේ තමයි choose what is in Japanese හරිද නනි නනි ඔශිමස් ඔයාලට පේනවා පින්කු ඉරෝනෝ සකුරානෝ හනා දෙස්නේ රෝස පාට සකුරා මල් තියෙනවා හනමි මල් බැලීම බාබකියු කරෝකේ කැරෝකේ පික්කුනික්කු පික්නික් එකක් කොරෙවා හනමි නන් දෙස්නේ මේක හනමි උත්තරංකය A ඊළඟ එක පුතාලා choose it is something in museum what is it කියලා අහනවා මේක මේ මියුසියම් එකක තියෙන දෙයක්ලු මොකක්ද කියලා අහනවා පුතාලා මෙතනදී සමහර වෙලාවට ඉස්සලා මට චුට්ටක් කියන්න පුතාලා ඔයාලට මං කතා කරන එක ඇහෙනවද කියලා මට විනාඩියක් දෙන්න පුතාලා හරි පුතාලා අපි යමු ප්‍රශ්නෙට අපි ඉන්නේ මෙතන ඇත්තටම section 1 එකේ දින ඉවරයිද සෙන්සෙයි කියලා අහනවා මද අතොත් නයි දෙසියෝ තාම රැට කෑවේ නැහැ නේද හරි ඔන්න බලන්න choose it it's something in museum what's it in Japanese කියලා අහනවා මේක මේ මියුසියම් එකක තියෙන දෙයක් මේක මොකක්ද ඒව තේරුම් නැතොත් මේ රූපෙට අදාළ දේ අපි හොයාගමු බුන්කසායි කියන්නේ පුතාලා කල්චරල් ෆෙස්ටිවල් එහෙමත් නැත්නම් සංස්කෘතික උත්සවය කියන එක තමයි බුන්කසායි ගක්කි කියලා කියන්නේ සංගීත භාණ්ඩ ඔරිමොනෝ කියලා කියන්නේ අන්න ඔය විදිහේ එල්ලලා තියෙන ෆැබ්‍රික්ස් වලට අපි ඔරිමොනෝ කියනවා දෝගු කියන්නේ උපකරණ බුන්කසායි ගක්කි දෝගු දන්නවා C ඔයාලා ඔරිමොනෝ දන්නේ නැති එක ඒ නිසා අපිට පුළුවන් තෝරන්න උත්තරේ C ඔරිමොනෝ choose the word with opposite meaning හන්තයි no ඉමි විරුද්ධ අර්ථය ඔමොයි කියන්නේ බරයි කියන එක සෙමයි පටුයි සුකුණයි ස්වල්පයි කරුයි සැහැල්ලුයි ෆුකුසත්සු සංකීර්ණ උත්තරය C කරුයි අපි යනවා ඊළඟ එකට choose the word with opposite meaning විරුද්ධ අර්ථය සියෝයි කතාගක් සුඛායි කතාගක් කන්තන් සුඛායි කතා භාවිතා කරන ආකාරය කන්තන් පහසුයි ට විරුද්ධ පදය සුඛායි කතාගා භාවිතා කරන ආකාරය සෙමයි පටුයි සුකුණයි ස්වල්පයි කරුයි සැහැල්ලුයි ෆුකුසත්සු සංකීර්ණයි එනම් උත්තරය D ෆුකුසත්සු තොමෝදාචි no නිහොන් no ikebana ni tsuite තොමෝදාචි ni යාළුවාගෙන් නිහොන් no ikebana ni tsuite ජපන් ඉකෙබනා පිළිබඳව
සෙත්සුමේ ශිමස් පැහැදිලි කරනවා. ඔකිමස් අවදි වෙනවා තබනවා. ශිරසෙමස් දන්වනවා. හරිමස් අලවනවා. එහෙනම් සෙත්සුමේ ශිමස්. හරිද? උත්තරේ ඒ පැහැදිලි කරනවා. ඒ පැහැදිලි කරනවා. මචි අවසෙනෝ ජිකන්නි ඔකුරෙමස්. අපි දන්නවා මේ මචි අවසෙ කියන වචනේ තේරුම. මචි අවසෙමස් කියන්නේ හමු වෙනවා නේද? gather කියන එක, meet කියන එක. මචි අවසෙනෝ ජිකන් අපිට ඒව මුකුත් වැඩක් නැහැ. මේ ජිකන් කියන එකේදී මේකට ගැළපෙන වචනේ තමයි අපිට ඕනේ ඉරියන්දලා තියෙන වචනය. ජිකන් උත්තරේ තමයි C. ජිකන් C. ඊට පස්සේ how do you write the underlined kanji word in hiragana? Choose the correct one කියලා තියෙනවා. යට ඉරියන්දලා තියෙනක විතරයි අපිට බලන්න තියෙන මේක තමයි රූපය kanjiය. ඒ රූපය ඒ රූපය උත්තරේ C. මේ kanjiය මොකද පුතාලා? ශෂින් ඡායාරූපය. ශෂින් ඡායාරූපය. කොංගෙත්සු මේ මාසය කොංගෙත්සු උත්තරේ A. පුතාලා මට කියන්නකෝ දැන් ඔන්න මෙතනින් 15ක් ඉවරයි. මේ 15න් කීයක් හරිද? මේ 15ක් තියෙනවා 15න් කීයක් හරිද? අපි බලමු. සඳරුවනිසන් 15න් 12යි, වනීසන් 15න් 11යි, චමුදිසන් 11යි, සංජනාසන් 12යි, ඉසිනිසන් 10යි. ඔන්න ඒක හරි. අපි යනවා ඊළඟ එකට. මහේසන් 12යි. ගොඩක් හොඳයි. අපි යමු පුතාලා මේකේ අනිත් කොටසට තමයි යන්නේ සෙක්ෂන් 2 එකට. හරි. අපි දැන් බලමු මේකේ ප්‍රශ්න 11ක් දීලා තියෙනවා. Read the dialogue and choose the word which is related කියලා තියෙන්නේ. ඕක ජපන් වලින් එනවා, ඉංග්‍රීසි වලිනුත් එනවා. වතාසිවා ගයිකොකුනි ඉත්තේ මම ජපානයට ගිහිල්ලා නනි නනි යෝනි ඒගෝ ඕ නරත්තේ ඉමස්. හරිද? නරත්තේ ඉමස් මොකක්ද කියන්නේ? එතකොට වතාසිවා නිහොන්නි ඉත්තේ මම ජපානයට ගිහිල්ලා නනි නනි යෝනි ලෙසට නනි නනි යෝනි ලෙසට. හරිද? ඒගෝ ඉංග්‍රීසි භාෂාව නරත්තේ ඉමස් ඉගෙන ගන්නවා. ඉගෙන ගන්නවා. හරිද? මොකක්ද? ඇයි අපි මේක ඉගෙන ගන්නේ? දේ අයිමස් කියන්නේ ගැලපෙනවා, හමු වෙනවා, ගැලපෙනවා. හරිද? ඒක පුළුවන් වෙනවා. ඒ නිසා හරිද? දේ අයරු ගැලපෙන්නට පුළුවන් ලෙසට. ඒක අතෑරලා අනිත් ටික දැම්මත් එකක්වත් ගැලපෙන්නේ නැහනේ. තෙන්කි කාලගුණය, සුමරණයි කම්මැලි, ශුසින් ජාතිකයා. එහෙනම් මේ පදිංචිකාරයා. එහෙනම් උත්තරේ A. ඊට පස්සේ මෙන්න පුතාලා කන්ජි තියෙනවා. තොකුබෙත්ස්නා හීනි දොන්න කොතෝ ඕ ඉනොරිමස්තකා. තොකුබෙත්ස්නා හීනි. තොකුබෙත්සු කියලා කියන්නේ පුතාලා විශේෂිත දවස්වල. තොකුබෙත්සුනා හීනි විශේෂිත දවස්වල. දොන්න කොතෝ මොන වගේ දේවල්. හරිද? මොන වගේ දේවල්. ඉනොරිමස්තකා මොන වගේ දේවල්ද ඔයා ඉල්ලුවේ, යාඥා කරේ, ප්‍රේ කරේ මොනවාද? මේ කන්ජිය කෙක්කොන් කන්ජිය. අපි දන්න ඉන්ෆෝ එකේ තියෙනවා කෙක්කොන්. කෙක්කොන් ශිකිනෝ හීනි විවාහ උත්සවයේ දවසට වතාසිවා මම මුසුමේගා දුව සියාවසෙනි සතුටු සියාවසෙනි සතුටු නනි නනි ඉනොරිමස්තා යාඥා කළා. නරුයෝනි පත්වන ලෙසට
උමක ඉකු යෝනි හොඳින් ඉවෙන ලෙසට ඔකොරනයි යෝනි හට නොගන්න ලෙසට නරනයි යෝනි පත් නොවන ලෙසට නරු යෝනි හැදෙන්නේ නරිමස් බවට පත්වෙනවා යෝනි කියන්නේ විදිහට ලෙසට ආකාරයට එහෙනම් එක නරු යෝනි උමයි කියන්නේ දක්ෂයි රසවත් හොඳින් උමක ඉකු කියලා කියන්නේ හොඳට වෙනවා උමක ඉකු යෝනි කියලා කිව්වොත් හොඳට වෙන ලෙසට ඔකොරිමස් හට ගන්නවා ඔකොරනයි යෝනි කියලා කිව්වොත් හට නොගන්නා ලෙසට නරනයි යෝනි කියලා කියන්නේ සිදු නොවන ලෙසට එහෙනම් සිය වසෙනි නරු යෝනිනේ උත්තරේ ඒ ඔන්න පුතාලා ඩයලොග් එකක් තියෙනවා මෙතන හොවා කියනවා හොසේ කියනවා කවයිසන් කොන්දෝ කසොකුදේ හරිද ඊළඟ වතාවේ පවුලත් එක්ක මේ ඔකිනාවා කියන එකේ කන්ජියක් දීලා කියවීමක් දීලා තියෙන්නේ මෙතන ඔකිනාවනි ඉත්තේ මිතයින් දෙස්ගා කුගත්ස්වා දෝ දෙස්කා කවයිසන් ඊළඟ වතාවේ පවුලයත් එක්ක ඔකිනාව වලට ගිහින් බලන්න අවශ්‍යයි සැප්තැම්බර් මාසේ කොහොමද කවයිසන් කියනවා කුගත්සුව ගොමෙන්නසයි කුගත්ස්වා දෙකිරෙබා නනිනනි හෝගා ඊදෙස් අප්‍රම්කද සැප්තැම්බර් පුළුවන්නං හෝගා ඊදෙස් කරානං හොඳයි ටයිෆූනෝ ජීසොන් දෙස් ටයිෆූ සුලිකුණාටු කාලය සුලිකුණාටු කාලය නම් ගියා යනවනම් හොඳයි කියලාද කියන්නේ පුතා යන්නේ නැත්තම් හොඳයි කියලාද කියන්නේ නයිකේ එකත් එක්ක හෝගා ඊදෙස් නේද ඉක නයි හෝගා ඊදෙස් උත්තරේ B ඊළඟට යනවා මේක ඉතින් මේ අපි මේක ගන්නකොට චුට්ටක් අකුර ෆ්ලැට් වෙලා තියෙන්නේ. ඔක උකෙත්සුකේ කන්සිය පේනවා. උකෙත්සුකේ නෝ ජුන්බි හරිද? රිසෙප්ෂන් ඩෙස්ක් එකේ සූදානම් කිරීම මදා තවමත් සිදු වෙලා තියෙනවා නම් තෙකෙයි එකත් එක්ක ඉමස් පාවිච්චි කරනවා. සිදු වෙලා නැත්තම් තෙකෙයි එකත් එක්ක ඉමසෙන් පාවිච්චි වෙනවා. එහෙනම් මදා දෙකිතෙයිමසෙන් තවම වෙලා නැහැ. මදා දෙකිතෙයිමසෙන් තවම වෙලා නැහැ. උත්තරේ D. කිමුසන්නෝ ඔතෝසන්නෝ කිමුගේ තාත්තාගේ ශෂින් ඔ මිමස්තා ඡායාරූපය බැලුවා. අත්තකොතෝව අරිමස්ගා අත්තකොතෝව අරිමසෙන්ගා හමු වෙලා නැති නමුත් චොත්තෝ ටිකක් නනි හිතෝ දෙස් කිබිසි නපුරු සබිසි පාලු කිබිසි සෝනා සැරයි වගේ කිබිසි නිකම්ම තියෙනවා අපි දන්නවා දකින්න නැතුව නේද අපි ඇහැට පේන්නේ නැතුව වගේ කියලා කියන්න ඊ අකුර අයින් කරලා සෝ පාවිච්චි කරනවා කිබිසි සෝනා නේද ඇහෙන් දැකලානේ අපි ඇහෙන් දැකලා හරියටම දන්නේ අපි හිතනවා එයා නපුරුයි වගේ කෙනෙක් EKUS වල ඉවත් කළ සෝ දාන්නේ එහෙනම් කිබිසි සෝනා උත්තරේ C කියෝවා සමුයි නොදේ අද සීතල නිසා උත්තර ටික අපි බලමු ඔක්‍යාකු සංගා ඕයි දෙස් කස්ටමර්ස්ලා බහුලයිලු ගැලපෙන්නේ නෑනේ ඔසාකේවා නොමීමසෙන් මත්පැන් බොන්නේ නෑ ගැලපෙන්නේ නෑනේ කරදනි ඊරියෝරිගා තබෙතයි දෙස් ඇඟට හොඳ කෑම කන්න ඕන ඒක ගැලපෙන්නෙත් නෑ අතතකායිරියෝරිගා තබෙතයි දෙස් උණුසුම් ආහාර කන්න ඕන සීතලයි නම් ඒක තමයි කරන්නේ උත්තර අංකය D නනිකා අතතකායිරියෝරි අරිමස්කා මොනවා හරි රස්නේ කෑම තියනවද නනි නරා නේද නනි නරා පුතාලා කෝන් සූපුගා ඊදෙස් කෝන් සුප් බඩ ඉරිඟු සුප් නම් හොඳයි එතකොට උණුසුම් කියන වචනය අතතකයි මොනෝ උණුසුම් දෙයක් නම් අමක් නයි මොනෝ පැණි රස නැති දෙයක් නම් කිසෙත්සුනෝ සරදා ඍතුවල සලාදයක් නම් අතතකයි EKUS තියෙනවා නරා එක ඔසුසුමේ තොකි අපි මොනවා හරි මෙන්න මෙහෙමනම් කියලා කියන්නේ නාම පදත් එක්ක නරා එහෙනම් අතතකයි මොනෝ නරා උත්තරේ A
ඊළඟ එක. දෙසාර්ට්のケーキはたくさんあります。ඩෙසර්ට් එකට කේක් ගොඩාක් තියෙනවා. හිතෝරි එක්කෙනෙක් ෆුතාත්සු දෙකක් තොත්තෙමු ඊදෙස් ගත්තත් කමක් නෑ. තොච්චා දමේ දෙස් පුතා ඡයන්න පාවිච්චි කරන්නේ ඇත්තටම N3 එකේ බුන්පො එකක්. දෙවා කියන එකටමයි අපි පාවිච්චි කරන්නේ. කියන්නේ දමේ දෙස් ගන්න එපා. තොරිමස් ගන්නවා. තොරු කියන්නේත් ගන්නවා. එහෙනම් අපි කියන්නේ මොකද්ද? ඩෙසර්ට් වලට කේක් ගොඩ තියෙනවා. එක්කෙනෙක් දෙකක් ගත්තත් කමක් නැහැ. තොත්තෙමු ඊදෙස් නේ. ඒ තමයි ගැලපෙන්නේ. ඊළඟ එක. この店は料理がいろいろありますね. මේ කඩේ කෑම ගොඩක් තියෙනවනේ. ඉරොයිරෝ විවිධ ඒවා තියෙනවනේ. හායි මසු නොමිමොනෝ මුලින්ම බීම රියෝරියෝ කිමෙමෂෝ බීම හිස්තනක් කෑම තෝරමුකෝ. චූමොන් සිතේ කරා චූමොන් සිමස් ඇනවුම් කරනවා. චූමොන් සිතේ කරා ඇනවුම් කරාට පස්සේ නොන්ද කරා බිව්වට පස්සේ චූමොන් සුරු ඇනවුම් කරන නොන්දේ බොමින් ගැලපෙන්නේ මොකද්ද? ඔව් ගොඩක් තියෙනවා. ඒ වුණාට අපි ඉස්සෙල්ලාම ඩ්‍රින්ක්ස් ටික ඕඩර් කරලා ඊළඟට කෑම ටික තීරණය කරමුකෝ. උත්තරේ තමයි ඒ. ඔන්න මේ වේටර් කෙනෙක් අහනවා ගොචූමෝන් ඔකිමරි දෙස් කා? ගොචූමෝන් ඇනවුම ඔකිමරි දෙස් කා? තීරණය කරාද? කෝහි හිස්තැනක් කෝචා කෝපි කෝචා ෆුතාත්සු දෙකක් ඔනෙගයි ශිමස්. පුතාලා බලන්නකො මෙතෙන්ට ශිසුකන කෙන්කෝන පොඩ්ඩක්වත් ගැලපෙන්නේ නැහැ. කෝහි කෝචා කියන්නේ එකම වර්ගයේ දෙකක් සම්බන්ධ කරන්න නම් ඉතින් අපි තෝ පාවිච්චි කරනවා. බැගින් කියන්නේ ජුත්සු දානවා. එහෙනම් කෝහි තෝ කෝචා ෆුතාත්සු ජුත්සු ඔනෙගයි ශිමස්. කෝපි සහ තේ දෙක බැගින් කරුණාකර. උත්තරේ ඒ. අන්තිම එක. ෆ්‍රාන්සුදේ වා ප්‍රංශයේදී නම් ඔතෝ ඔතතෙතේ හඬ නංවමින් සූපු ඕ සුප් නනි නනිවා ඉකෙමසෙන් කිරීම තහනම්. අපි දන්නවා වා ඉකෙමසෙන් එන්නේ තෙකෙයි එකත් එක්ක වා ඉකෙමසෙන්. එහෙනම් නොන් දෙවා ඉකෙමසෙන් නොන් දෙවා ඉකෙමසෙන්. පුතාලා මට කියන්නකො මෙතන ලකුණු කීයද තිබ්බේ? මෙතන ලකුණු කීයද තිබ්බේ? 11න් අපි බලමු තත්ත්වේ. පුවන්සන් තව නම් පුතා මහන්සි වෙන්න වෙනවා. සංජනාසන් හොඳයි 9යි. ගීත්මසන් හොඳයි 10යි. සඳරුවනිසන් 9යි හොඳයි. රශ්මිසන් 10යි හොඳයි. ප්‍රියදර්ශනීසන් 9යි හොඳයි. ගයාන්සන් ගොඩක් හොඳයි 11යි ගොඩක් හොඳයි. මහේසන් 10යි ගොඩක් හොඳයි. ඊ දෙස්නේ ගොඩක් හොඳයි. අපි යනවා ඊළඟට. පුතාලා සෙක්ෂන් 3 කියලා කියන්නේ අත්තනම ලිස්නිං පේපර් එක. මම ලිස්නිං එක අන්තිමට කරන්න තියලා සෙක්ෂන් 4 එකට යනවා. මේක කියවන්න තියෙන එක. මේකට තමයි පුතා මේ JFT වල වැඩිම වෙලාවක් යන්නේ. සමහර වෙලාවට කංජි වලත් සමහර දන්නේ නැති කංජි අහුවෙන්නේ මෙන්න මේකේ තමයි. අපි කරගෙන යමුකෝ. ඉස්සරලම අපි ප්‍රශ්නේ කියවමු. වතාශිවා කියෝ නනි ඔෂිමස්තකා මම අද මොනාද කරේ? 私は天気が良かったので、මම කාලගුණය හොඳ නිසා. いつもの道を通らないで、හැමදාම යන පාරේ යන්නේ නැතුව. 公園を උද්‍යානයේ 散歩しながら ඔන්න පුතාලා 散歩 散歩 しながら ඇවිදින ගමන් 学校に行きました。 පාසලට ගියා. 私の家から学校まで මගේ ගෙදර ඉඳන් පාසල දක්වා いつもは නිතරම 歩いて පයින් 15 分ですが විනාඩි 15ක් වන නමුත් 今日は30分かかりました。අද විනාඩි 30ක් ගියා. でも ඒ වුණාට 気持ちが良かったです。හිතට හොඳයි.
මොකද්ද වෙලා තියෙන්නේ පුතාලා? අද කාලගුණය හොඳ නිසා හැමදාම යන පාර යන්නේ නැතුව එයා උද්‍යානයේ පැත්තෙන් ඇවිල්ලා වෙනදට විනාඩි 15ක් වුණාට අද විනාඩි 30ක් ගිහිල්ලා. එහෙනම් මං අද මොනවද කරේ? පළවෙනි උත්තරේ කොහෙන් ඔතෝත්තේ ගක්කෝනි කිමස්තා. උද්‍යානය පහු කරගෙන පාසලට ගියා. ගක්කෝනි ඉකනයිදේ පාසල් යන්නේ නැතුව දෙක වැරදි. ඉත්සුමෝනෝ මිචියෝ යුක්කුරි අරුයිතේ හැමදාම පාරේ හෙමින් ඇවිදලා තුනත් වැරදි. ගක්කෝ කරා ඉත්සුමෝනෝ මිචිදේ පාසලේ ඉඳන් හැමදාම යන පාරේ ඒකත් වැරදි. එහෙනම් හැමදාම යන පාරේ නෙමෙයි නේද? උත්තරේ කොහෙන් ඔතෝත්තේ උද්‍යානය හරහා ගමන් කරලා පාසලට ගියා. එකට උත්තරේ අංක 1. අපි යනවා 2. අරුසම්වා දෙකකෙරුමයේනි නනි ඔෂිමස්කා. මෙතන මේ කතාවේ ඉන්න අරුසන් එළියට යන්න කලින් මොනවදලු කරන්න ඕන? අපි යන්කො මේ කොටුව ඇතුළට. අරුසන් සකිනි ගක්කෝනි ඉකිමාස් මුලින්ම පාසලට යනවා. කියෝෂිත්සුදේ අයිමෂෝ පන්ති කාමරේදී හම්බෙමු. දෙන්කිග කෙස්තේ දෙකක් එතෙක් දාසයි. කරන්ට් එක ඕෆ් කරලා එළියට යන්න. සකිනි කරිමස්තා හොන් ඕ වසරෙනයි 2000යිනේ. සෙන්සෙයිනි කරිමස්තා ගුරුවරයාගෙන් අරගත්ත පොත වසරෙනයි 2000යිනේ. අමතක කරන්න එපා. එහෙනම් එයා මොනවද කරන්න තියෙන්නේ? එළියට එන්න කලින් ලයිට් එක ඕෆ් කරන්න ඕන. බලන්න පුතාලා එක උත්තරේ ගක්කෝනි කිමාස් පාසලට යනවා. එළියට එන්න කලින් පාසල් යන්න බෑනේ. මින් එසන්තෝ අයිමස් මින් එසන් හම්බෙනවලු නෑ එකත් වැරදි. දෙන්කියෝ කෙෂිමාස් මොකක්ද කියන්නේ? ලයිට් එක ඕෆ් කරනවා. උත්තරේ අංක 3. මේකට නම් මං හිතන්නේ උත්තර මේතන තිබ්බේ උත්තර ටික. ඔන්න කියනවා පුතාලා හගාකි තෙගාමිනෝ නෙදන්. හරිද? තුන්වෙනි එකේ දැන් ඔයාලට පේන තියෙන පුතාලා මේ උඩ 3 කියලා තියෙනවා. මේ පැත්තේ උඩ 3 තියෙනවා. 3 තියෙනවා ශසින්වා නන්මයි ඉරෙරු කොතෝග දෙකිමස්කා. ඡායාරූප කීයක් ඇතුල් කරන්න පුළුවන්ද? අපි යන් කතාවට දැන්. තොමෝදාචිනි තෙගාමි ඕ කකිමස්තා. යාළුවෙක්ට ලියුමක් ලිව්වා. ශසින් ඕ ඉස්සොනි ඔකුරිටයි දෙස්. ඡායාරූපත් එකට යවන්න අවශ්‍යයි. තෙගමිවා ෆූතෝනි ඉරෙතේ ලියුම එන්විලොප් එකට දැම්මම ජූගෝගරමු ග්‍රෑම් 15යිලු. ශසින් ඉචිමයි යෝන් ගොරෑමු එක ෆොටෝ එකක් ග්‍රෑම් 4යිලු. ශසින්ගා නන්මයිකා ඉරෙතයි දෙස්. හරිද? අහනවා ෆොටෝස් ගොඩාක් දාන්න අවශ්‍යයිලු. ඉචිබන් යසුකෝකරිතයි දෙස්. ගොඩාක් ලාබෙට යවන්නත් ඕනෙලු. අපි යන්කෝ පුතාලා. කියලා තියෙනවා මෙතන හගාකි කියලා කියන්නේ පුතාලා පෝස්ට් කාඩ්. තෙගමි. ෆුත්සු කියන්නේ පුතාලා සාමාන්‍ය එක 50යිලු යෙන්. ඕෆුකු 100යි. ග්‍රෑම් 25ක් නම් 80යි. ග්‍රෑම් 50ක් නම් 90යි. එහෙනම් පුතාලා මෙයාට ලාභෙට යවන්න ඕන නම් මෙයා තෝරගන්න ඕනේ මොකද්ද පුතා? ග්‍රෑම් 80. මොකද්ද මේ ග්‍රෑම් 80ක් දක්වා තමයි එහෙනම් මෙයාට යවන්න තියෙන්නේ. යෙන් 80යි ගොමෙනසයි. යෙන් 80යි ලාභෙටම තියෙන එක. යෙන් 80යි අපි ගහන්න ඕනේ මොනවාද? ලියුමනේ දාන්න තියෙන. හගාකි කියන්නේ දැන් මෙතන පෝස්ට් කාඩ් තිබ්බට පෝස්ට් කාඩ් නෙමෙයිනේ මෙයා යවන්නේ තෙගමි. ඒතකොට තෙගමි වල ග්‍රෑම් 25ක් නම් 80යි 50ක් නම් 90යි. ලාභෙටම යවනවා නම් ඉතින් යෙන් 80 තියෙන්නේ. 80ට දාන්න පුළුවන් ග්‍රෑම් 25යි. ලියුමම ග්‍රෑම් 15ක් තියෙනවා කියලා කිව්වා. ලියුම එන්ලොප් එකට දැම්මම ග්‍රෑම් 15යි. ඒතකොට ග්‍රෑම් 25න් ග්‍රෑම් 15ක් ගියාට පස්සේ ඉතුරු වෙන්නේ ග්‍රෑම් 10යි. ග්‍රෑම් 10ට එක ෆොටෝ එකක් ග්‍රෑම් 4ක් නම් එතකොට අපිට දාන්න වෙන්නේ ෆොටෝස් 2යි. මොකද ඉතුරු වෙලා තියෙන්නේ 10යි. 4 2ක් දානකොට එතන ග්‍රෑම් 8යි. එහෙනම් එයාට දාන්න වෙන්නේ ශෂින් නිමයි උත්තරය අංක 2. ශෂින් නිමයි උත්තරය අංක 2. තේරුණා නේද පුතාලා? හරි අපි යනවා ඊළඟ එකට. අත්තේරුනවා දොරේ දෙස්කා ගැලපෙන එක මොකක්ද? මයිනිචි ෆුතාරි හැමදාම
දෙන්න教室当番になって次のことをしてください。හරිද? 教室当番になって次のことをしてください。පහත දේවල්次のことපහත දේවල්してください. කරුණාකර කරන්න. හරිද? පහත දේවල් කරුණාකර කරන්න. මොනවාද පුතාලා කරන්න කියන්නේ? හරිද? මොනවාද කරන්න කියන්නේ? අපි බැලුවොත් එහෙම 授業の後、ホワイトボードを消してきれいにする。පාඩම ඔය 授業 කන්සිය මතක තියාගන්න. ඔය JFT එක ටිකක් වැඩිපුර එනවා පුතාලා. 授業の後、レクチャーඑකෙන් පස්සේ ホワイトボードを消してボードඑක මකලාきれいにする. පිරිසිදු කරන එක. 帰る前に簡単に教室を掃除する. ආපහු යන්නට පෙර සරලව පන්ති කාමරය පිරිසිදු කරන එක. කියන්නේ ගොඩක් ඩීප් ක්ලීන් කරන්න ඕනේ සාමාන්‍යයෙන්. 帰る前に窓を閉めて電気とエアコンを消す. එළියට යන්න කලින් ජනෙල් වහලා ලයිටුයි AC එකයි ඕෆ් කරන එක. 電気を大切に විදුලිය අර පිරිමැස්මේ. ගැලපෙනක මොකක්ද? 学校に来てすぐホワイトボードをきれいにします. ඉස්කෝලේ ආවට පස්සේ ඉක්මනට වයිට් බෝඩ් එක පිරිසිදු කරනවා. ඉස්කෝලේ ආවට පස්සේ නෙමෙයි පුතා ලෙක්චර් එකකින් පස්සේ තමයි කරන්න කිව්වේ. 授業の前に窓を開けます. පාඩමට කලින් ජනෙල් ටික අරින එක. එහෙම ඒවා කිව්වෙත් නැහැ. 電気とエアコンを消してから帰ります. Light AC off කරලා ආපහු යන එක. ඒක තමයි උත්තරේ අංක 3. ඊළඟ එක. අහන්නේ පුතාලා මෙතන 1番になったのはどれですか? නේද? 1番になったのはどれですか? පළවෙනියටම ඒ කියන්නේ පළවෙනිම එක පළවෙනි ස්ථානය ගත්තේ කවුද? 日曜日に入りだ留学生センターで留学生 විදේශ ශිෂ්‍ය සෙන්ටර් එකේදී みんなで හැමෝම 料理をしました. කෑම හැදුවා. いろいろな国の留学生が来ていました. විවිධ රටවල් වලින් ශිෂ්‍යයන් ආවා. 10時から自分の国の料理を作りました. 10 ඉඳලා තමන්ගේ රටේ කෑම හැදුවා. 12時にみんなで食べてどれが一番美味しい? 12ට හැමෝම කෑම කාලා කෝකද වඩාත්ම රස? 星をつけましょう. තරු අලවමු. 1番は陳さんの餃子で27個でした. පළවෙනි එක චින්සන්ගේ ගියෝසා එක ඒකට ලකුණු 27යි. එහෙනම් අපිට දැන් වැඩිදුර ආයෙ කියවන්න ඕනේ. අපි දන්නවා පළවෙනි ස්ථානයේ ගියෝසා අංක 1. ඒකම තමයි පුතාලා දීලා තියෙන්නේ 6 ප්‍රශ්න විදියට. එතකොට දැන් අපිට අර නවත්තපු තැනින් මේක කියවගෙන එන්න පුළුවන්. ගියෝසාで27個でした. ඔන්න අපි එතන ඉඳන් කියවනවා පව්. 2番は私のカレーで22個でした. දෙවැනි එකට මගේ කරි එක තමයි තේරුනේ. ඒකට තරු 22යි. 3番はスミスさんのハンバーガーで16個でした. තුන්වෙනි ස්ථානය ස්මිත්ගේ හැම්බර්ගර් එක ඒකට 16යි. 1番星が少なった料理は日本のそばでした. වැඩිපුරම තරු අඩු එක ජපානයේ සොබාලු. කරේව හොසිがいくつでしたか? මගේ කරේ එකට තරු කොච්චර තිබ්බද කියලා අහනවා. 22ක් තිබ්බා නේද පුතාලා? උත්තරේ අංක 2. ලේසි මේවානේ. අපි යනවා ඊළඟ එකට. අසව අපි ඉස්සෙල්ලා ප්‍රශ්න කියමුකෝ. この人はいつもどんなものを食べてますか? මේ කෙනා නිතරම මොන වගේ දේවල්ද කන්නේ? අසව 時間がありません. උදේට වෙලාව නැහැ. 駅でパンを買って食べます. ස්ටේෂන් එකෙන් පාන් නැත්නම් බනිස් මිලදීගෙන කනවා. 昼も仕事が忙しいですから大抵パンと牛乳です. දවලුත් රැකියාව කාර්යබහුල නිසා大抵සාමාන්‍යයෙන් පාන්と牛乳です. බනිසුයි එරකිරිය.
晩ご飯はうちのそばの食堂でゆっくりご飯を食べます。රෑ කෑමට උචිනෝ සොබා කියලා කියන්නේ මේ සොබා නූඩල්ස් නෙමෙයි. ගෙදරට ළඟ ශොකුදෝදේ ආපන ශාලාවෙන් යුක්කුරි ගොහන් ඔ තබෙවස්. හෙමීට නිදහසේ කනවා රෑට. උත්තරේ අසමෝ යොරුමෝ පාන් ඔ තබෙමස්. උදේට රෑට පාන් කනවා නෑ. හිරුමෝ යොරුමෝ පාන් ඔ තබෙමස්. දවල්ට රෑට පාන් කනවා නැහැ. අසතෝ හිරුවා පාන්දේ යොරුවා සොබා ඔ තබෙමස්. ඔන්න ඔයාලව රවට්ටන්න එකක් දාලා. උදේටයි දවල්ටයි පාන්ලු රෑට සොබාලු නෑ ඒ සොබා කිව්වේ ළඟ කියන වචනයක්. අසතෝ හිරුවා පාන් ඔ තබෙතේ යොරුවා ශොකුදෝදේ ගොහාන් ඔ තබෙමස්. උදේටයි දවල්ටයි බනිස් කාලා රෑට ආපන ශාලාවෙන් බත් කනවා. උත්තරේ ඒක තමයි උත්තරේ අංක 4. මෙන්න පුතාලා දැන් ටික ටික දිග ප්‍රශ්න එන්නයි යන්නේ. ප්‍රශ්නට යන්කෝ ඉස්සරලම. මින්සන් වා කොනොතෙගමි දොකෝ දෙකකිමස්තා කා මින්සන් මේ ලියුම ලිව්වේ කොහෙදද? අපි ඒක හොයාගත්තට පස්සේ නවත්තන්න පුළුවන්. මියුකි සන් මියුකිට කොන්නිචිවා මින්දේස් හෙලෝ මම මින් වතාසි වා 11 ගත්සු ඔසුතොරරියා එකිමස්තා මම නොවැම්බර් ඔස්ට්‍රේලියාවට ගියා. ලයිනෙන් නිගත්සු කරා කොචිරානෝ දායිගකුදේ ඒගෝ ඔ බෙන්කියෝ ශිමස්. ලබන අවුරුද්දේ පෙබරවාරි වල ඉඳන් මෙහේ විශ්වවිද්‍යාලයකදී ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්නවා. දායිගකුවා හජිමරු මදේ ඔසුතෙරරියා ඔරයොකෝෂිතේ ඉතේ ගක්කෝ පාසල හජිමරු මදේ ආරම්භවීම දක්වා ඔසුතොරරියා ඔරයොකොස්තේත්තේ ඔස්ට්‍රේලියාවේ ට්‍රිප් යනවා. ඉමවා හොතෙරුදෙ කොරේ ඕ කයිතෙයිමස්. දැන් මං හෝටලයකදී මේ ලියුම ලියනවා. එනම් මේ ලියුම ලියන්නේ කොහෙදද? හෝටලයක. උත්තරංක අංක 2. මෙතන නම් පුතාලා ප්‍රශ්න දෙකකටම උත්තර හොයන්න තියෙනවා. අපි ඒ නිසා ප්‍රශ්න දෙකම කියවලා ඉමු. කොනෝ ඒනි දොන්න හිතෝගා කිතේ ඉමස්කා මේ රූපේ මොන වගේ කෙනෙක්ද ඉන්නේ? වතාසිවා දෝෂිතේ මම ඇයි ඒගෝ හනාසු කයිනි ඉත්තේ ඉමස්කා ඇයි මම මේ ඉංග්‍රීසි කතා කරන හමුවකට යන්නේ? කොනෝ ඒ නෙමෙයි පුතා කොනෝ කයිනි මේ හමුවීමට මොන වගේ පුද්ගලයන්ද එන්නේ කියලා තමයි පළවෙනි එකෙන් අහන්නේ. අපි යමු. වතාසිවා සුයියෝබිනි මම බදාදට ඒගොදේ හනසුකයි ඉංග්‍රීසි වලින් කතා කරන හමුවකට ඉත්තේ ඉමස් යනවා. කොනෝ කයිනිවා නිහොන්ජින්තෝ ගයිකොකුජින්ගා ජූනින් ගුරායි ඉමස්. මේ හමුවේ ජපන් ජාතිකයන් සහ පිටරට ජාතිකයන් ජූනින් ගුරායි ඉමස් 10 දෙනෙක් විතර ඉන්නවා. සෙන්සෙයි ගා ඉමසෙන් ගුරුවරයෙක් නම් නැහැ. කයිනෝ මිනාසන් වා ඒගොගා ජෝස දෙස්ගා මේ හමුවට එන හැමෝම ඉංග්‍රීසි වලට දක්ෂ නමුත් මොත්තෝ ජෝසනි නරිතයිතෝ ඊමස් තව දක්ෂ වෙන්න ඕන කියලා කියනවා. දකරා මින්න ඉරොයිරොන කොතෝ ඕ ඒගෝ ඔත්සුකත්තේ හනාශිමස්. ඒ නිසා මෙයාලා විවිධ දේවල් ඉංග්‍රීසි භාවිතා කරලා කතා කරනවා. ඉමාමදේ නියුසුයා ごめんなさい。旅行の話、お金の話などしました。今までメダクは හරිද? නියුසු ප්‍රවෘත්ති, 旅行の話、ට්‍රිප් ගැන කතා, お金の話、මුදල් ගැන කතා කරා. ඒ ඔයොන්දරි රූප කියවීම, උතා ඔ උතත්තරි ගීත ගායනා කිරීම, සිතා කොතොමෝ අරිමස් කරන වෙලාවලුත් තියෙනවා. වතාසිවා ඒගා අමාරි ජෝස දෙවාරිමසෙන්ගා මම ඉංග්‍රීසි වලට අමාරි එතරම් ජෝස දෙවාරිමසෙන් දක්ෂ නෑ නමුත් මිනාසංගා තොතෙමෝ යසෂී නොදේ
අනිත් අය ගොඩක් කාරුණික නිසා ගක්කෝදෙ බෙන්කියෝ යොරි ඉස්කෝලේ පාඩම් කරනවටත් වඩා කොනෝකයිදේ ඒගෝ ඕ මේ හමුවෙන් ඉංග්‍රීසි හනසු හෝ ගතනුසී දෙස් ඉංග්‍රීසි කතා කරන එක විනෝදයි. අපි යනවා එහෙනම්. මේකට කොන වගේ කට්ටියද එන්නේ පුතාලා? ඉංග්‍රීසි වලට තවදුරටත් දක්ෂ වෙන්න ඕනේ කට්ටිය. ඒගොනෝ සෙන්සෙයි ni naritai hito වැරදි. ඒගෝ ga motto jose ni naritai hito. උතරංක අංක 2. මෙතන වතාසි wa doshite ඒගෝ hanasu kai ni ittemasu ka? ඇයි මම මේකට යන්නේ? ඉස්කෝලට වැඩිය තනොසී කිව්වා නේද? හැමෝම කාරුණිකයි කිව්වා. කයිනො මින්නග සින්සෙත්සුදේ තනොසී කරා. උත්තරේ අංක 1. හැමෝම කාරුණිකයි විනෝදාත්මකයි. මේකෙත් ප්‍රශ්න දෙකක් අහලා තියෙනවා. ඒ නිසා අපි යම් පුතාලා මේකෙත් කියවීමට ප්‍රශ්න දෙකක් අහලා තිබ්බත් ඒ හැම වෙලාවකදීම පුතාලා ඔයාලා කරන්න ඕන දේ තමයි හොඳට මේක කියවන්න නේද? මේක හොඳට කියවන්න ඕනේ. කියවනකොට තමයි පුතාලා අපිට හරි අදහස මොකක්ද කියන එක එන්නේ මේකේ. ඉස්සෙල්ලම අපි මේ කියවනකොට පුතාලා ගොමෙනසයි චොත්තෝ. මට විනාඩියක් දෙන්න පුතාලා. එහෙම කියවනකොට තමයි අපිට මේකේ හරි තේරුමක් ගන්න පුළුවන්. අපි යනවා තුන්වෙනි ප්‍රශ්නෙට. අතරසි ඊයේදේ ඉමා tsukatteru tokoro wa dore desu ka? අලුත් ගෙදරදී ඉමා දැන් tsukate iru භාවිතා කරන tokoro wa dore desu ka තැන මොකක්ද? හතර ප්‍රශ්නය දෝස්තේ අස්ථා ඇයි හෙට චිචිතෝ හහනෝ ඉයේනි ඉකිමස්කා? අම්මගේ තාත්තගේ ගෙදර යන්නේ. දැන් ඉතින් අපි ඕවා කියවමු. අපි ඔන්න යනවා ඡේදෙට. සංකගෙත්සුමයේනි මාස 3කට කලින් අතරසි ඉයේනි හික්කොසි shimasتا. අලුත් ගෙදරකට ගියා. ඉක්කයි නිවා දායිදොකොරොතෝ පළවෙනි තට්ටුවේ කුසියයි. ඔන්න පුතා ඔයාට N5 එකේ නැති කන්ජියක් හම්බෙනවා. මෙයා තමයි ඉමා කියන්නේ සාලය. පළවෙනි තට්ටුවේ කුසියයි සාලයයි. වතාසි තෝ tsuma ga issho tsukau heya ga arimasu. මමයි බිරිඳයි එකට භාවිතා කරන කාමරය තියෙනවා. නිකයි නිවා කොදොමො no heya ga 2つ arimasu. දෙවනි තට්ටුවේ ළමයිගේ කාමර දෙකක් තියෙනවා. ඉමාවා කොදොමෝගා හිතොරිසිකා ඉමාසෙන් ගා දැන් ළමයි එක්කෙනෙක් හැර කිසිවෙක් නැති නමුත් රයිනෙන් අකචංගා උමරෙමස් ලබන අවුරුද්දේ බබෙක් ඉපදෙනවා. කොදොමෝගා සුකුනයි නොදේ මතා නිකයි නො හෙයාවත් සුකත්තේ ඉමසෙන් ළමයි චුට්ටයිනේ දැන් ඉන්නේ එක්කෙනයිනේ ඉන්නේ. ඒ නිසා තවම දෙවනි තට්ටුවේ කාමර භාවිතා කරන්නේ. හික්කොසු මයේනි චිචිතෝ හහතෝ සුන්දේ ඉමස්තා. හික්කොසු ගෙවල් මාරු කරන්න කලින් අම්මයි තාත්තයි එක්ක ජීවත් වුණා. චිචිතෝ හහවා මයිනිචි කොදොමොතෝ ඉෂ්ෂොනි අසොබිමස්තා. අම්මයි තාත්තයි නිතරම ළමයාත් එක්ක සෙල්ලම් කරා. කොදොමෝවා යොකු ළමයා නිතරම ඔජීසන් තොබ්බාසන් අසොබිතායි තෝ ඊමස්. අත්තම්මයි සීයයි එක්ක සෙල්ලම් කරන්න ඕනේ කියලා කියනවා. සොරේදේ යසුමිනෝ හීවා තයිතයි කොදොමෝතෝ ඉස්සොනි චිචිතෝ හහා නි අයිනි ඉකිමස්. එනිසා නිවාඩු දවසට සාමාන්‍යයෙන් ළමයාත් එක්ක අත්තම්මයි සීයයි කියන්නේ තාත්තයි අම්මයි බලන්න යනවා. අස්තා tsumага shigotoni watashi wa chichito haha ni ie ni ikimasu. හෙට වයිෆ්ට රැකියාව තියෙනවා. මම අම්මයි තාත්තගේ ගෙදර යනවා. අපි දැන් එහෙනම් පාවිච්චි කරන්නේ මොකක්ද? පළවෙනි තට්ටුවේ තියෙනවා කිව්වේ පුතාලා මොනවාද? කුස්සියයි සාලයයි මේ දෙන්න පාවිච්චි කරන කාමරයයි. දායිදොකොරොතෝ ඉමා පළවෙනි උත්තරේ නෙමෙයි. දායිදොකොරොතෝ ඉමා වතාසිතෝ tsuma no heya. එහෙනම් උත්තරේ තමයි අංක 2.
දෝස්තේ අස්ත චිචිතෝ හානෝ ඉයනි ඉකිමස් කා. ඇයි හෙට යන්නේ අත්තමයි සියගේ ගෙදර. චිචිතෝ හහව වතසිනෝ කොදොමෝගා ඉනකුතේ තුමාරනයි කරා. අත්තම්මටයි සීයටයි මගේ ළමයා නැතුව පාලු නිසා. නෑ. කොදොමෝගා චිචිතෝ හහනි අයිතයි දෙස් කරා. නේද? ළමයාට අත්තමයි සීයයි බලන්න ඕන නිසා තමයි යන්නේ. උත්තරේ අංක 2. 5ටයි 6ටයි එක ප්‍රශ්නයක් තියෙන්නේ. අපි යන්න හදන්නේ 5යි 6යි කියවන්න. 5 වෙනි එකයි 6 වෙනි එකයි ප්‍රශ්නේ කියවලා ඉමු. වතාසි වා නනිගා ඔමොෂිරෝයි දෙස් කා. මොකද්ද මං ගැන තියෙන රසවත් දේ? මොකද්ද මට තියෙන රසවත් දේ? වතාසි තචි ගා දෝස්තේ වතාසි නෝ නෑ තොමොදාචි වා දෝස්තේ වතාසි ni දෙන්වා shimaしたか. ඇයි ඉතින් යාළුවෝ මට කතා කරේ? අපි යමු. වතාසි වා කියෝදායි ගා ඉමාසෙන්. මට සහෝදරියෝ නැහැ. සහෝදර සහෝදරියෝ නැහැ. දෙමෝ ඉතෝකෝගා ඉමස්. ඒ වුණාට මට මස්සිනා කෙනෙක් ඉන්නවා. හහනෝ ඉමෝතොනෝ කොදොමෝ දෙස්. අම්මගේ නංගිගේ ළමයා. ඉතොකොතෝ ඉස්සොනි ඉරුතෝ මස්සිනත් එක්ක එකට ඉන්නකොට සිරනයි හිතෝවා යොකු කියෝදයි දෙස්නේ තෝ ඉමස්. නොදන්න අය නිතරම සහෝදරයෝනේ කියලා කියනවා. හහතෝ ඔබවා කවෝගා චිගායිමස්ටගා. අම්මයි නැන්දාගෙයි මූුණු වෙනස් වතාසිතෝ ඉතෝකොගා නිතෙමස් මමයි මසිනාගේ සමානයි. සොරේවා ඔමෝසිරෝයි දෙස්. ඒක හරිම රසවත්. ඔතොතෝයි අතමග ඉතකත්තා නොදේ තොමොදාචිතෝ ඒ ගනි කිමසෙන් දෙෂ්ට. පෙරේදා අතමග ඉතකත්තා නොදේ ඔළුව රිදිච්ච හින්දා තොමොදාචිතෝ ඒ ගනි කිමසෙන් දෙෂ්ට. යාළුවොත් එක්ක චිත්‍රපටි බලන්න ගියේ නෑ. තොමොදාචි එනෝ මේරු ගොමෙන්නසායි තෝ කකිමස්තා. යාළුවට ගොමෙන්නසායි කියලා මෙසේජ් එකක් දැම්මා. දෙමෝ කිනෝ තොමොදාචි කරා. ඒ වුණාට ඊයේ යාළුවාගෙන් ඒගකන් නිමසෙන් දෙස්තකා ෆිල්ම් හෝල් එකේ හිටියේ නැද්ද? තෝ ඉව් දෙන්වගා අරිමස්තා කියලා කෝල් එකක් ආවා. තොමොදාචි වා සුකොෂි ඔකොත්තෙමස්තා. යාළුවට ටිකක් තරහ ගිහිල්ලා. තබොන් සොරේවා වතාසි නෝ ඉතොකෝ දෙස්. සමහර විට ඒ මගේ මස්සිනා වෙන්නේ නැති. වතාසි තෝ තොමොදාචි වා ෆුතාරි දෙ වරයිමස්තා. මමයි යාළුවයි දෙන්නම hina වුණා. අපි යන්. මොකක්ද එතන තියෙන රසවත් දේ පුතා? අම්මගේ නැන්දාගේ මූණ සමාන නෑ. හැබැයි මගේ මස්සිනාගේ සමානයි. එහෙනම් ජිබුන්වා කියෝදායිගා ඉනයිකා හහනි කියෝදායිගා ඉරුකොතෝ. මට සහෝදරයෝ නැති වුණාට අම්මට ඉන්නකලු විනෝද. නෑ ඒක වැරදි. හහතෝ ඔබාවා නිතේ ඉනයිගා අම්මයි නැන්දයි සමාන නෑ. ජිබුන් තොයිතොකොවා නිතෙරු කොතෝ. මමයි මස්සිනයි සමාන. එක උත්තරේ අංක 2. තොමොදාචි වා දෝස්තේ වතාසි ni දෙන්වා shimaしたか. ඇයි ඉතින් යාළුවා මට කෝල් කරේ? අතමග ඉතයි වතසිගා ඒකකන්නිත කරා. ඔළුව රිදිච්ච මම මොනවද කියන්නේ චිත්‍රපටි ශාලාවේ හිටපු නිසා. එහෙමත් නැත්නම් ඒ ගානෝ ජිකන්නෝ වසුරෙතා නොදේ චිත්‍රපටිය වෙලාව අමතක වෙච්ච නිසා. දෙක වැරදි. වතාසි කරත් මේරු මගෙන් ආපු මේල් එක නෑ වැරදි. ඊබියෝයින්නෝ වතාසි නියෝ සියතයි කරා. හොඳ හොස්පිටල් එකක් කියන්න වැරදි. උත්තරේ තමයි අංක 1. තව දෙකක් තියෙනවා. 7යි 8යි කියවමු අපි. වතාසි වා චීසයි ගොරෝ යොකු නනියෝ shimaしたか. මම පොඩි කාලේ නිතරම මොනාද කරේ? 8 හහව දෝස්තේ ඕකිනා මචි දෙස මිමස්කා. ඇයි අම්මා ලොකු නගරයක ජීවත් වෙන්නේ? අපි දැන් කියමු. චීසයි තොකි ඉනකනි සුන්දේ ඉමස්තා. පොඩි කාලේ ගමක ජීවත් වුණා. ගක්කෝගා තෝකතේ තයිහෙන් දෙස්තගා පාසල දුරයි අමාරු නමුත් යොකු ගක්කෝ කරා කයිරුතොකිනි හොඳට ඉස්කෝලිඳන් එනකොට තොමොදාචිතෝ නොහරානි ඉත්තරි යාළුවොත් එක්ක තැනිතලා භූමිවලට යනවා නොහරා තැනිතලා යමදේ ඔයොයි දරි shimaした. ගඟවල් වල පීනුවා.
ඊයේනි ඔසොකු කයෙත්තා නොදේ ගෙදරට පරක් වෙලා ආපු නිසා හහග ඔකොරිමස්තගා අම්මට තරහා ගිය නමුත් අනෝකොරයවා තොතෙමො තනුසිකත්තා දෙස් ඒ කාලේ ගොඩාක් විනෝදාත්මකයි. ඉමවා ඕකින මචිනෝ කයිෂදේ හතරයිතේ ඉමස්. දැන් ලොකු නගරයක සමාගමක වැඩ කරනවා. නොහරාය කවව අරිමසෙන්ගා මිසෙග තකුසන් අරිමස්. ගඟවල්වත් තැනි තලාවත් නැති නමුත් කඩවල් ගොඩක් තියෙනවා. කයිමොනෝවා බෙන්රි දෙස් ශොපින් කරන්න පහසුයි. හහග බියෝකිනි නත්තා නොදේ අම්ම අසනීප වෙච්ච නිසා රයිගෙත්සු කර ඉශ්ෂොනි සුමිමස්. ලබන මාසිනං එකට ජීවත් වෙනවා. කොකෝවා බියෝයින්වා චිකයි දෙස් කරා හහනිමෝ බෙන්රි දෙස්. මෙතන හොස්පිටල් ළඟ නිසා අම්මටත් පහසුයි. දෙමෝ වතශිවම තනොහරය කවදේ අසොබිතයි දෙස්. එවුනාට මට තවමත් තැනිතලාවල ගංවල විනෝද වෙන්න ඕන. අපි යනවා ප්‍රශ්නෙට. වතශිව චීසයි කොරෝ යොක නනියෝ ශිමස්තකා චූටි කාලේ මොනවද මං කරේ? තොමොදචිතෝ ඉශ්ෂොනි කිමස්තා යාළුවොත් එක්ක ගියා. තොමොදචිතෝ නොහරය කවදේ අසොබිමස්තා යාළුවොත් එක්ක තැනිතලාවල ගංගාවල විනෝද වුණා. උත්තරේ අංක 2. හහව දෝෂ්තේ ඕකිනා මචිදෙස් මිමස්කා ඇයි මේ අම්මා ලොකු නගරේ ජීවත් වෙන්නේ? හොස්පිටල් එක ළඟ හින්දා නේද පුතාලා? බියෝයින්ව චිකයි කරා. උත්තරේ අංක 1. දැන් අපි යන් එහෙනම් 9යි 10යි කියවන්න අන්තිම දෙක. නොවවා ඉමා දොන්න ඉනු දෙස්කා නොවා දැන් මොන වගේ බව්වෙක්ද මොන වගේ බල්ලෙක්ද? නොවවා හජිමෙතේ උචිනි කිතතොකි දෝදෙස්තකා. නොවා ඉස්සල්ලාම ගෙදර එනකොට කොහොමද? අපි දැන් කියවමු. කිව්වා වතසිනෝ ඉයනි ඉරු නොවානෝ කොතෝ ඕ හනසිමස්. අද මම මගේ ගෙදර ඉන්න නොවා ගැන කතා කරනවා. කුරෝයි ඉනුදේ නමයිවා නොවතෝ ඊමස්. කළුපාට බල්ලෙක් නම නොවා. නොවව චීසයිතොකි දරේ කගා උචිනොමයේනි ඔයිතෙ ඉත්තා ඉනු දෙස්. නොවා චීසයිතොකි චූටි කාලේ දරේ කගා කවුරු හරි උචිනොමයේනි ගෙදර ඉස්සරහා ඔයිතෙ ඉත්තා තියලා හිටපු බල්ලෙක්. ඕකී දෙස් ගා විශාල නමුත් සොනොතොකිවා මද මේග අකෙතෙ ඉනකුතේ ඒ කාලේ තාම ඇස් ඇරලා හිටියෙත් නෑ. කූන් කූන් තෝ නයිතෙ ඉමස්තා. කූන් කූන් කියලා කෑ ගැහුවා. වතසිව සුගුනි අතතකයි හයනි ඉරෙමස්තා. මම ඉක්මනට රස්නේ කාමරයකට ඇතුල් කරා. හජිමෙවා ගෙන්කිගා අරිමසෙන් දෙස්තගා මුලින්ම සෞඛ්‍යමත්ව හිටියේ නෑ. ඉස්සූකන් ගුරායිදේ තොතෙමෝ ගෙන්කිනි නරිමස්තා. සතියකින් විතර ගොඩාක් සෞඛ්‍යමත් වුණා. චීසයිතෝ කිව යොකු නකිමස්තගා කුඩා කාලේ නිතරම ඇඬුවා. ඉමවා නකිමසෙන් දැන් අඬන්නේ නෑ. දෙමෝ හසිරුනුග හයකුතේ සම්පෝනොතෝ කිවා තයිසෙත්සු දෙස්. තයිහෙන් දෙස්. හසිරුනුග හයකුතේ එයා ගොඩාක් වේගෙන් දුවනවා. සම්පෝනොතෝ කිවා තයිහෙන් දෙස්. එයත් එක්ක ඇවිදිද්දි හරි මහන්සි. අපි බලමු පුතාලා දැන් එයා මොන වගේ කෙනෙක්ද? කුරුකුතේ ඕකිතේ සිසුකන ඉනු කළුයි ලොකුයි නිහඬයි. සිරොකුතේ ඕකුතේ සිරෝ නෑ යා කුරෝයි. එනිසා දෙක වැරදි. සිරොකුතේ චීසකුතේ සිසුකන. දැන් මොකද කිව්වේ? දැන් කෑ ගහන්නේ නැහැ, සද්ද කරන්නේ නැහැ. ඒ වුණාට කළුයි ලොකුයි. උත්තරේ අංක 1. නොවව හජිමෙතේ උචිනි කිතතොකි දෝදෙස්තකා. ඉස්සලම ගෙදර එනකොට මොකද්ද? හසිරුනෝගා තායිහෙන් දුවන්න වේගවත් නෑ. යොකු නයිතේ තොතෙමෝ ගෙන්කි. නිතරම අඬනවලු. ගොඩක් සෞඛ්‍යමත්ලු නෑ. මේග අකෙතේ ඉමසෙන් දෙස්තා ඇස්සරලා තිබ්බෙත් නෑ. ඔන්න ඕක තමයි උත්තරේ. ඕකේ තිබ්බ පුතාලා ප්‍රශ්න මං හිතන්නේ 25ක් තිබ්බා. නෑ 24ක් තිබ්බා. ප්‍රශ්න 24න් කීයක් හරිද පුතාලා? නෑ ප්‍රශ්න 24ක් තිබ්බේ නෑ. අපි මුලින් ඉඳන් ප්‍රශ්න ටික ගණන් කරගෙන යමුකෝ අපි. ඒ අතරේ ඔයාලා හරි ටික ගණන් කරන්න. මම ප්‍රශ්න ටික ගණන් කරනකම් මම ප්‍රශ්න ගණන් කරන්නම්. ඔයාලා හරි ඒව ඔයාලගේ නිවැරදිව කොච්චරද කියලා ගණන් කරන්න. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි
9යි 10යි 11යි 12යි 13යි 14යි 15යි 16යි 17යි 18යි. ප්‍රශ්න 18ක් තියෙනවා. 18න් කීයද කියලා ඉක්මනට කියන්න පුතාලා මට. ගොඩක් හොඳයි. ගොඩක් සතුටුයි. ප්‍රියදර්ශිනී සන් 18න් 15යි. ගයාන් සන් 18න් 18යි. ගොඩක් හොඳයි. පුවන් සන් 18න් 8යි. අපි තව හදාගමු පුතා. සංජනා සන් 18න් 16යි. අනිත් අය තත්ත්වය කොහොමද කියන්න බලන්න. හොකා නොහිතෝ වදෝ දෙස්කා. ඉෂිනි සන්, චමුදි සන්, මදුෂ සන්, දිල්ෂාන් සන්, ඊළඟට රශිනි සන්, ඊළඟට ලයනල් සන්, දෝ දෙස්කා. කොහොමද පුතා තත්ත්වේ? දිල්ෂාන් සන් 13යි. ඒකනේ හොඳට හරි ගිහිල්ලානේ කියන්න නැතු ඉන්නේ. අනිත් අයත් කියන්න පුතාලා කරේ නැත්තම් කරේ නෑ කියන්න. මම ඊළඟ එක දාගන්නකම් ලයනල් සන් 10යි. තව හදාගමු පුතා අපි. රශිනි සන් 11යි. තව අපි හදාගමු හිමීට. හරිද? හරි. මම ලිස්නින් එක දාන්න. මට විනාඩියක් විතර ඕන එකට. ඒ අතරේ ඔයාලා මෙහෙම කරන්නකෝ. මම මේකේ ලිස්නින් එක දාගන්නකම්. මහේසන් ගොඩක් හොඳයි. 15ක් හරි. ගොඩක් හොඳයි යන්නේ. දාගන්නකම් ඔයාලා මට මැසේජ් එකක් දාලා තියන්නකෝ. ස්ටඩි ප්ලෑන් එක යන විදිය හොඳයිද? ඒකෙන් පාඩම් කරනවද කියලා මට චුට්ටක් දාලා තියන්න. ඔයාලගේ අදහස දාලා තියන්න. මම පොඩ්ඩක් මේකේ මේ ලිස්නින් එක අනිත් ඩිවයිස් එකෙන් දාලා මේකට ලං කරගන්න ඕනේ. චුට්ට වෙලාවක් දෙන්න මට. හරි දරුවෝ දෙන්නෙන් දාලා තියෙනවා හොඳයි කියලා. ඒ ක්‍රමයට පහසුයිද කියලා තමයි මට දැනගන්න ඕන. හරි ඔන්න පුතාලා ලිස්නින් එක දාලා තියෙනවා. මේකෙත් අර ඉංග්ලිෂ් වලිනුත් එනවා. සමහර වෙලාවට මේ මොනවද කියන්නේ? ජපාන් වලිනුත් එන්න පුළුවන්. අපි ඔන්න එන ලිස්නින් එක ප්ලේ කරනවා. 休みの日にどこか行きたいんですが、いいところがありますか? යසුමි නොහීනි නිවාඩු දවසට දොකොක ඉකිතයින් දෙස්ගා කොහේ හරි යන්න අවශ්‍යයි. දොකොක ඊ තොකොරෝ අරිමස්කා කොහේ හරි හොඳ තැනක් තියෙනවද? そうね。スポーツは好き？はい。じゃあ、南スポーツセンターとかはどう? ජා ස්පෝර්ට්ස් වසකි එහෙනම් ක්‍රීඩා වලට කැමතිද? හයි ඕ මිනාමි ස්පෝර්ට්ස් සෙන්ටාව දෝ මිනාමි ස්පෝර්ට්ස් සෙන්ටර් එක කොහොමද? スポーツセンター？建物は古いけど、 ස්පෝර්ට්ස් සෙන්ටර් ඒ කියන්නේ ස්පෝර්ට්ස් සෙන්ටර් එකක්. තතෙමොනවා ෆුරුයි කෙදෝ ගොඩනැගිලි පරණ නමුත් 安くていいわよ。 යසකුතේ ඊ ලාබයි හොඳයි. そうですか。休 සෝදෙස්කා එහෙමද? みの日にどこか行きたいんですが、 ආයෙත් いいところが අහනවා あり ඒකම. ますか? そうね。スポーツは好き？はい。じゃあ、南スポーツセンターとかはどう？スポーツセンター？建物は古いけど、安くていいわよ。そうですか。 ඔන්න පුතාලා ඒක おは කියනවා ようございます。 උත්තරේ B. හරිද? දැන් එහෙනම් මම ඊළඟ එකේ ඉඳන් ෆස්ට් ටයිම් එකේදී මට විනාඩියක් දෙන්න පුතාලා. මට විනාඩියක්
එහෙනම් පුතාලා මේ සැරින්ද මම අර පළවෙනි වොයිස් එක යනකොට කියන්නේ නෑ උත්තර ටික. ඔයාලා පළවෙනි වොයිස් එක අහගෙන ඉඳලා මට උත්තරේ කියන්න. මම දෙවෙනි එකේ ඉඳන් තමයි සාකච්ඡා කරන්නේ. හරිද? දෙපාරක් ප්ලේ වෙනකොට දෙවෙනි එකේදී. පටන් ගමු අපි. 今日はいい天気ですね。そうですね。いい天気ですね。だいぶ暖かくなりましたね。本当ですね。おはようございます。今日はいい天気ですね。 මොකක්ද අහන්නේ පුතාලා? ඔහායෝ ගොසයිමාස්. සුබ දසනක්. කිව්වා ඊ තෙන්කි දෙස්නේ. අද හොඳ දවසක් නේ. そうですね。 そうですね. එහෙමයි නේ. いい天気ですね。 ඊ තෙන්කි දෙස්නේ. හොඳ දවසක් නේ. だいぶ暖かくなりましたね。 දයිබු අතතකක් නරි මස්තනේ. අතතකයි උණුසුම් වෙලා නේද? 本当ですね。 හොන්තෝ දෙස්නේ. ඇත්තටම නේ. すみません。郵便局は හරිද? ඒ නිසා අපිට මේකෙන් උත්තර දෙකක් ගන්න වෙනවා. වෙද එක අද කොහොමද? උත්තරාංකය B තුන්වෙනි එකට මොන දවසේ කාලගුණය ගැනද යාලා කතා කරන්නේ? ඉමානෝ තෙන්කි, මයිනිචි නෝ තෙන්කි, කිනෝ නෝ තෙන්කි. උත්තරේ A ඉමානෝ තෙන්කි. අපි යනවා ඊළඟ එකට. අහගෙන ඉන්න දෙවෙනි එකෙන් මම පැහැදිලි කරන්නේ. どう行ったらいいですか？この道をまっすぐ行って、二つ目の信号を左に曲がってください。一つ目の信号を左ですね。いえ、一つ目じゃなくて、二つ目です。わかりました。 ඔන්න දැන් අහමු අපි. すみません。郵便局はどう行ったらいいですか？ ස්මිමාසෙන් යූබින් කියොකවා දෝයිතරයි දෙස්කා පෝස්ට් ඔෆිස් එකට යන්න ඕනේ කොහොම ගියොත් හොඳයිද? この道をまっすぐ行って、 කොනෝ මිචියෝ මස්සුග ඉත්තේ මේ පාරේ කෙලින්ම ගිහිල්ලා 二つ目の信号を左に曲がってください。 ෆුතාත්සුමේනෝ ශිංගෝ දෙවනි කලර් ලයිට් එකකින් වම් පැත්තට හැරෙන්න. 一つ目の信号を左ですね。 හිතොතුමේනෝ ශිංගෝ හිදරි දෙස්නේ. පළවෙනි වංගුවෙන් වමට නේද? いえ、一つ目じゃなくて、二つ目です。 ඊයේ හිතොත්සුමේ ජනකතේ ෆුතාත්සුමේ දෙස්. නෑ නෑ පළවෙනි එක නෙමෙයි දෙවනි එක. උත්තරේ B. わかりました。 ස්තුතියි. では、金曜日の10時に来てください。金曜日の10時ですね。場所はどこですか？受付に来てください。その後、部屋に案内します。わかりました。 ඔන්න දෙවනි වතාව. では、金曜日の10時に来てください。 දෙවා එහෙනම් කින්යෝබි ජූජිනි කිතේ කුදාසයි. සිකුරාදා 10ට එන්න. 金曜日の10時ですね。 සිකුරාදා 10ට නේද? 場所はどこですか？ බාෂෝව දොකෝ දෙස්කා? ස්ථානය කොහෙද? උකෙත්සුකෙනි කිතේ කුදාසයි. මොකටද උකෙත්සුකේ? රිසෙප්ෂන් එකට එන්න. に来てください。その後、部屋に案内します。 සොනෝ අතෝ හයානි අන්නයි ශිමස්. ඊට පස්සේ මං කාමරයට මඟ පෙන්වන්නම්. උත්තරේ B. පළවෙනි එක යනකොට මට උත්තරේ කියන්න ඕනේ. හරිද? අපි යනවා ඊළඟ එකට. ました。 දෙකක් තියෙනවා එතරනේ. 明日何時にしますか？ 6時はどうですか？ 6時はちょっと早いです。6時半でもいいですか？ 6時半？いいですよ。 じゃあ、そうしましょう。待ち合わせして一緒に行きますか？ そうしましょう。どこにしますか？ じゃあ、駅前の平和の鳥の像の前にしましょう。え、それ何ですか？私もわかりません。駅の改札でもいいですか？ じゃあ、そうしましょう。6時半に駅の改札集合で。はい。わかりました。 ඔන්න එතනදී මේකේ උත්තර ටිකක් වැරදි තැනක් තියෙනවා. මේකේ අහනෝනේ what time will they meet? එයාලා හම්බෙන්නේ කීයටද? ඔයාලට තේරුණ විදියට කියන්නකෝ පුතාලා මෙයාලා හම්බෙනවා කිව්වේ කීයටද?
මට උත්තරයක් දාන්න බලන්න මේක දිහා බලන්න නැතුව මට උත්තරයක් දාන්න. එයාලා හම්බෙනවා කිව්වේ කතාවේ කයිව එක හැටියට හම්බෙනවා කිව්වේ කීයටද? නෑ මේකේ බලලා කියන්න එපා මට. ඔයාලා මට උත්තරේ කියන්න. මේ කතාවේ කයිව එක හැටියට අන්න හරි. රොකුජිහන්නේ රොකුජිහන් මේකේ තියෙන්නේ කුජිහන් තියෙන්නේ. මේකේ වැරද්දක් ඒ තියෙන්නේ මේ උත්තර පත්‍රේ. කමන්නේ අපි කරගෙන යන්. ඔයාලට ඇත්ත උත්තරේ තේරුණානේ. අපි කරමු. ඔන්න දෙවෙනි වතාව ප්ලේ වෙනවා. 明日何時にしますか？ අස්ථා නංජිනි ශිමස්කා හෙට කීයටද? 6時はどうですか？ රොකුජිව දෝ දෙස්කා 6 කොහොමද? 6時はちょっと早いです。 රොකුජිව චොත්තෝ 6යි දෙස්. 6 ටිකක් කලින්නේ. 6時半でもいいですか？ රොකුජිහන් දෙමො ඊ දෙස්කා 6 මාරකමක් නැද්ද? 6時半いいですよ。 රොකුජිහන් 6 මාර ඊ දෙස්යෝ කමක් නැහැ. じゃあ、そうしましょう。 ජා සෝෂිමෂෝ එහෙනම් එහෙම කරමු. 待ち合わせして一緒に行きますか？ මචියවසේして一緒に行きますか? මචියවසේ හමු වෙලා 一緒に行きますか? එකට යනවද? そうしましょう。 එහෙම කරමු. どこにしますか？ どこにしますか? කොහෙද හම්බෙන්නේ? じゃあ、駅前の平和の鳥の像の前にしましょう。 ජා එහෙනම් එකිමයේの ස්ටේෂන් එක ඉස්සරහා 平和の鳥の像の前平和の鳥の像の前කියලා කියනවා. ඒතර අනිත් එක්කෙනා කියනවා それ何ですか？ それ何ですか? මොකද්ද? 私もわかりません。 私もわかりません. මන් දන්නෙත් නැහැ. 駅の改札でもいいですか？ 駅の改札じゃあでもいいですか?駅の改札පුතාලා කයිසත්සු කියන්නේ දුම්රිය පොළට ඇතුල් වෙන තැන. ඔය දෙවෙනි කන්ජිය කයිසත්සු. ඔයාලා print out එකක් අරන් තිනවා. ඕක චුට්ටක් highlight කරගන්න. අනිත් දෙකම නෙමෙයි නම් උත්තරේ B කියලා ඔයාලට තේරෙනවා. කයිසත්සු කියන්නේ ඇතුල් වෙන තැන. 6時半に駅の改札集合で。はい。 6時わか半にりました。 駅の改札集合で උත්තරේ B. どこで日本語を勉強しましたか？ どこで日本語を勉強しましたか? කොහෙන්ද ජපන් ඉගෙන ගත්තේ? අහගන්න දැන් කතාව. 日本語学校で勉強しました。 どれぐらい勉強しましたか？ 1年ぐらいです。 そうですか。 උත්තර කියන්න දෙකටම පුතාලා. හරි. මොකද්ද කියන්නේ? どこで日本語を勉強しましたか？ කොහෙදද ජපන් ඉගෙන ගත්තේ? 日本語学校で勉強しました。 日本語学校で勉強しました. ජපන් භාෂා පාසලක ඉගෙන ගත්තා. どれぐらい勉強しましたか？ どれぐらい勉強しましたか? කොච්චර කාලයක් ඉගෙන ගත්තද? 1年ぐらいです。 1年ぐらいです. අවුරුද්දක්. そうですか。 එහෙමද? එහෙනම් 8ට උත්තරේ B 9ට උත්තරේ A. පියනවා ඊළඟ එකට. 動物園、どうでしたか？ දැන් ඔයාලා තනියෙන් කරන්න ඈ. 楽しかったです。パンダが可愛かったです。私は猿が良かったです。ああ、猿も可愛かったですね。また行きたいです。 ආයෙත් 動物園、どうでしたか？ 動物園どうでしたか? සත්තු අත්ත කොහොමද? 楽しかったです。 楽しかったです. එක හරිම ජොලි. パンダが可愛かったです。 パンダが可愛かったです. පැන්ඩෝ හුරතල්. 私は猿が良かったです。 私は猿が良かったです. මට නම් වඳුරු හොඳයි. ああ、猿も可愛かったですね。 වඳුරොත් හුරතල් නේද? ආයෙත් යන්න ආසයි. ホセさん、辛そうだね。 හොසේ සාං සුරාසෝදානේ. සුරායි කියන්නේ පුතාලා අමාරුයි කියන වචනේ. සුරාසෝදානේ. අමාරුයි වගේනේ. ඔන්න උත්තරේ හොයාගන්න දැන්. はい。昨日飲みすぎました。ちょっと二日酔いなんです。酒井さんは二日酔いの時はどうしていますか？
二日酔いの薬を飲むかな。結構いいよ。へえ、でも、寝るのが一番いいけどね。そうですね。 පුතාලා මට විනාඩියක් දෙන්න. මට මේ ඒ අතරේ මේ එක එක කෝල්ස් එනවා. එතකොට මේ වීඩියෝ එක කට් වෙනවා. මට විනාඩියක් දෙන්න. හරි. අපි බලමු එහෙනම්. ホセさん、辛そうだね。 හොසේ සාං辛そうだね. ඔයා අමාරුවෙන් වගේ නේද? はい。昨日飲みすぎました。 හයි. කිනෝ නොමිස්ぎました. මං ඊයේ ටිකක් බීලා වැඩි වුණා. ちょっと二日酔いなんです。 චොත්ත ෆුත්සුකයොයි නම් දෙස්. පුතාලා ෆුත්සුකයොයි කියලා කියන්නේ බිව්වට පස්සේ ඔළුව රිදෙන එකට ඇත්තටම පපුව දන එකත් ඒකටම අයිති වෙනවා. ඔළුව රිදෙනවා නිකන් අර බිව්වට පස්සේ ඇතිවෙන අමාරුවට තමයි ෆුත්සුකයොයි කියලා කියන්නේ. දෙවෙනි දවසේ මත් වෙලා වගේ තියෙන ගතියට අමාරුවෙන් ඉන්න ගතියට තමයි ෆුත්සුකයොයි කියන්නේ. 酒井さんは二日酔いの時はどうしていますか？ සකයිසන් ෆුත්සුකයොයි වෙලාවට මොනවද කරන්නේ? මෙයාට මෙතන උත්තරේ B තමයි උත්තරේ. B තමයි මෙතනට උත්තරේ. 二日酔いの薬を飲むかな。 ෆුත්සුකයොයි නොකුසුරියෝ නොමු කනා. ෆුත්සුකයොයි වලට තියෙන බෙහෙත් බොන්න. 結構いいよ。 කෙක්කො ඊයෝ ඒක හොඳයි. へえ、 でも、寝るのが一番いいけどね。 දෙමෝ නෙරුණොග ඉචිබනී කෙදොනේ. ඒ වුණාට නිදාගන්න එක තමයි හොඳම එක. そうですね。 එහෙමයිනේ. එන උත්තරේ C. මෙතන නිදාගන්න එකක් නෑනේ. ඒ නිසා C තමයි උත්තරේ プ බෙහෙත් ー බොන ピン එක. さん、どうしたんですか？ පින්චාන් දෝෂ්තන් දෙස්කා මොකද වෙලා තියෙන්නේ? ඔන්න දැන් ඔයා අහගෙන ඉන්න. 最近よく眠れなくて、体がだるいんです。それはいけませんね。よく眠れないときは、ぬるいお風呂にゆっくり入るといいですよ。そうですか。試してみます。プーピンさん、どうしたんですか？ තුම් පින්සන් දෝෂ්තන් දෙස්කා මොකද්ද වෙලා තියෙන්නේ? 最近よく眠れなくて、体がだるいんです。 ශයිකින් මෑතකදී යොකු නෙමුරේ නකුතේ හොඳට නිදාගන්න බැරි වෙලා හරිද? කරදග දරුයි ඇඟට අමාරුයිලු. එහෙනම් මෙයාගේ ජොබ් එක කොහොමද කියලා අහනවා. A අවුලෙන් ඉන්නේ, B හොඳින් ඉන්නේ, C එක කරන ගමන් ඉන්නේ. මෙයා අවුලෙන් ඉන්නේ නේද? උත්තරේට A. それはいけませんね。 ඒක වෙන්න බෑනේ. よく眠れないときは、ぬるいお風呂にゆっくり入るといいですよ。 නින්ද යන්නේ නිදාගන්නේ නැති වෙලාවට මේ සීතල නාන එකකට හොඳට ඇතුල් වෙන්න හොඳට නාන්න කියලා කියනවා. どうですか。すみません。はい。このやり方がよくわからないんですが。 පොඩ්ඩක් ඉන්න පුතාලා මේකෙදී මෙතන වෙලා තියෙන පුතා අරකට උත්තරේ එන්න ඕනේ මෙතනට. what's the advice? මොකද්ද මෙයා දුන්න උපදේශනේ? ගොමෙන්නසයි වෙලා තියෙන්නේ මේක දැන් අපේ එකේදී අපි ළඟ ස්ක්‍රිප්ට් එකයි listening paper එකයිනේ තියෙන්නේ. දැන් අපි ජොසගේ උත්තරේට මේක හෙව්වනේ නේද? දැන් එතනට එන්න ඕන මට විනාඩිය. එතනට උත්තරේ එන්න ඕනේ පුතා B එන්න ඕනේ. 11ට B එන්න ඕන. ඊට පස්සේ අර
අරයට කවුද මේ දැන් ගෑනු ළමයාගේ වැඩේට උත්තරේ එන්න ඕනේ. එයාට කිව්වේ සීතල වතුර එකක නාන්න කියලා. ඒ නිසා උත්තරේට එන්න ඕනේ මේ නුරුයි වතුර එකක නාන්න කිව්වා. ඒකට උත්තරේ එන්න ඕනේ 12ට ඒ එන්න ඕන. දැන් තමයි 13 යන්නේ.ごめんなさい. දැන් තමයි 13 යන්නේ. ああ、これはですね。どうですか？すみません。はい。このやり方がよくわからないんです。 どうですかකියලා හද්දී කොනෝ යරි කතාගා යොකු වකරනයින් දෙස්. මේක කරන විදිය දන්නේ නෑනේ. ああ、これはですね。 මේක නේද? එහෙනම් උත්තරේ මෙයා දන්නේ නෑ කරන එක. අපි තෝරපු උත්තරේ හරි. උත්තරේ A. こちらは咳を抑える薬です。 කොචිරාවා මේක සෙකිを抑える薬です. සෙකි කියන්නේ කැස්ස හොඳ කරන බෙහෙතක්. 1日3回、食後に飲んでください。 1日3回食門に飲んでください. දවසකට 3 පාරක් කෑමට පෙර බොන්න. 食後 ශොකුගෝ කෑමෙන් පස්සේ බොන්න. ご飯を食べた後です。 ගොහාන් ඔතබෙත අතෝ දෙස්. කෑම කෑවට පස්සේ. はい、わかりました。 ඔව් තේරුණා. と眠くなります。 නොමුතෝ නෙමුකු නරිමස් බිව්වම නිදිමත වෙනවා. 飲んだ後、運転しないでくださいね。 නොන්දාතෝ උන්තෙන් ශිනයිදි කුදාසයිනේ. බිව්වට පස්සේ ඩ්‍රයිවිං කරන්න එපා. わかりました。 こちらは උත්තරේ මොකද්ද පුතාලා? ඔන්න 咳を ආයෙත් 抑 සැරයක් える කියනවා. 薬です。1日3回、食後に飲んでください。食後 ご飯を食べた後です。 はい、わかりました。 飲むと眠くなります。飲んだ後、運転しないでくださいね。わかりました。 උත්තරේ අංක 1නේ. කැස්ස හොඳ කරන බෙහෙත්はい。 එකක්. 北浦和フーズです。もしもし、アニサです。ああ、アニサさん。すみません。家に財布を忘れました。これから取りに帰ります。それで、少し遅れます。 ああ、わかりました。 ආමු අපි ආයෙත් පුතා එක. おはようございます。遅くなって申し訳ありません。 はい。北浦和フーズです。 ඔන්න එයා කෝල් එකක් ගන්නවා. もしもし、アニサです。 මොසිමොසි අනිසා දෙස්. හෙලෝ මම අනිසා. ああ、アニサさん。 අනිසාさん. すみません。家に財布を忘れました。 ඊයේ සයිෆෝ වසරේ මස්තා. ගෙදර පර්ස් එක අමතක වුණා. これから取りに帰ります。 කුරේ කරතොරිනි කයිරිමස්. මං ඒක ගන්න යනවා. それで、少し遅れます。 そしてそれで少し遅れます. ඒ හින්දා චුට්ටක් පරක්කු වෙනවා. ああ、わかりました。 わかりました. තේරුණා. උත්තරේ තමයි මොකද්ද පුතාලා? ඒ තමයි උත්තරේ. හරි ඔන්න ඔතනින් පේපර් එක ඉවර වෙනවා. මට කියන්න බලන්න පුතාලා මෙතන ප්‍රශ්න 15ක් තිබ්බා. ඉකුත්සු තදාශී දෙස් කා 15න් කීයක් හරි ගියාද? කියන්න බලන්න. 15න් 13යි ඉෂිනිසන්, පුවන්සන් 15න් 7යි, ගයන්සන් 15න් 15යි, චමුදිසන් 15න් 12යි. ගොඩක් හොඳයි. සංජනාසන් 15න් 14යි. අනිත් අය කොහොමද? ලයනල්සන් ඉන්නව නේද? මහේසන්, මදුෂසන්, දිල්ෂාන්සන්, ප්‍රියදර්ශනීසන් කියන්න බලන්න තත්ත්වය කොහොමද කියලා මට 15න්. ප්‍රියදර්ශනීසන් 15න් 3යි. ප්‍රියදර්ශනීසන් පාඩම් කරන්න ඕන. මදුෂසන් 10යි, දිල්ෂාන්සන් 10යි, ලයනල්සන් 8යි. මට කියන්නකෝ පුතාලා දැන් ඔයාලට දැනෙන විදිහ JLPT net paper වලට වැඩිය JFT පහසුයිද JFT අපහසුයිද? මගේ පෞද්ගලික අදහස වචන සහ kanji listening JFT ලේසි. දොක්කයි පැසේජ් වලට ජිකංගක් හකරිමස් වැඩි වෙලාවක් යනවා. හැබැයි අමාරි මුසුකෂි කුනායි දෙස්. ඒ උනාට එච්චර අපහසු නෑ. දෙමෝ ගම්බාතේ බෙන්කියෝ ස්තා හෝගයි දෙස් නේ.
පාඩම් කරොත් ලේසි වෙනවා. මේක පාඩම් කරන්නේ නැතුව අපිට මේක කවදාවත් කරන්න බෑ. පාඩම් කරොත් ලේසි වගේ. දෙල්ෂාන්සන් ජේෆ්ටි හොඳයි වගේ. ගයාන්සන් ජේෆ්ටි තමයි හොඳ. ගොඩක් මාත් හිතන්නේ ජේෆ්ටි ලේසි. ඒක දැන් දැන් ඔයාලට එක කම්පියුටර් බේස් ටෙස්ට් එකක් නිසා එක ළඟ හිටියත් එක එක කම්පියුටර්ස් වල කට්ටියට එක එක ප්‍රශ්න තමයි පුතාලා හම්බෙන්නේ. ඒ නිසා පාඩම් කරන්න ඕනේ. ජේෆ්ටි is good නේ. එහෙනම් කියලා මම හිසන් කියනවා ප්‍රැක්ටිස් කරන්න ලේසි. ඒ නිසා අපි ප්‍රැක්ටිස් කරගෙන යමු. ඒ මැදටත් මම ප්‍රැක්ටිස් කරන්න පේපර්ස් දෙන්න. මේක අපි කරගෙන යමු පුතාලා. පාඩම් කරන්න ඉන්න ළමයි කීයක් වුණත් කමක් නැහැ. ඒ වගේම තමයි දැන් ඔයාලා දැන් දිගටම මාත් එක්ක ප්‍රැක්ටිස් කරගෙන යන අය ඉන්නෝනි පුතාලා. නේ ජේෆ්ටි කන්තන්ස් පොදෙස් නේ ලයිනල් සන්. ජේෆ්ටි එක්සෑම් ඇප්ලයි කරනකොට ඔයාලා මට දැනුවත් කරන්න. දැන් සමහර දරුවෝ ඉන්නවා පුතාලා පාස් වුණාට පස්සේ අපිට කියන්නෙත් නැහැ. අපි දන්නෙත් නැහැ. ජපන් ගියාට පස්සෙත් කියන්නේ මොකක් හරි අවුලක් වෙලා හෙදී ජොබ් එකේ මොකක් හරි අවුලක් වුණොත් අහනවා මෙහෙමයි සෙන්සෙ මම මෙහෙම පන්තිත් ආවා මම ඒ ජේෆ්ටිත් පාස් වුණා මම දැන් ජපානයේ ඉන්නේ මගේ මෙන්න මෙහෙම දෙයක් කරගන්න තියෙනවා කරගන්න පුළුවන්ද කියලා අහනවා. එහෙම මුකුත්ම කියන්න ඕනේ නැහැ. මම කියන්නේ එක්සෑම් එකට යද්දී සහ එක්සෑම් එකේදී රිසල්ට්ස් ආවට පස්සේ කියන්න. මොකද ඒක මම බලාගෙන ඉන්න දෙයක්. හරිද? හරි. එහෙනම් පුතාලා අපි ස්ටඩි ප්ලෑන් එකත් එක්ක ලස්සනට වැඩ ටික කරගෙන යමු. අපි එහෙනම් ආපහු ලබන සතියේ හම්බෙමු. කරන්න තියෙන පේපර් එක මම දාන්න. මිනාසන් කොන්නිචිවා.